මම බලන් ගිය පස්සේ මොනවත් ඇහුවේ නැහැ මගේ. බොරු අලුත් ප්‍රශ්න ආවා මගේ. මොකද කිව්වේ? ඉන්ටර්පෝට් මොකද කිව්වේ? ඒ විනිශ්චය මණ්ඩලයේ මම දැක්කේ නිකන් රාස්‍ය තුන් දෙනෙක් වගේ. මගේ ගමේ රත්තරන් වගේ තට්ටු දෙකේ ගියක් තියෙනවා. මම මේක විකුණලා කම්පැනි එකක් දාලා හිටින් නම් පාර හිඟා කරනවා. ඒක දිනු කරගන්න බැරිද? මම ඉන්ටර්පෝට් එකේ ඉඳලා මම්ම කම්පැනි එකට මම්ම තනියෙන් ගොඩ යනවා. මම කවදාද ජීවිතේ ජය ගන්නවා.